උදේ කෑමට රෑ කෑමට හවස තේ වෙලාවට ඕනිම කෙනෙකුට ලිපේ ෆ්‍රයි පෑන් එකේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් බිත්තර බනිස් රෙසිපි එකක් තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් ගෙදර තියෙන දේවල් වලින් ඕනිම කෙනෙකුට ගොඩාක් ලේසියෙන් මේක හදාගන්න පුළුවන්. බලමු කොහොමද හදාගන්නේ කියලා. බෝල් එකක් අරගෙන ඒකට පාන් පිටි ග්‍රෑම් 200ක් එකතු කරගන්නවා. ඒකටම ඊස්ට් තේ හැන්දක්, සීනි මේස හැඳි භාගයක්, කිරිපිටි මේස හැන්දක්, ලුණු තේ හැඳි භාගයක් එකතු කරලා කලවම් කරගන්න. හැන්දකින් හරි ස්පැචියුලා එකකින් හරි. මෙතනදී කිරිපිටි අත්‍යවශ්‍යම නැහැ. ඔයා ගාව තියෙනවා නම් එකතු කරගන්න. දැන් මම එකතු කරගන්නේ පොල් තෙල් මේස හැන්දක්. ඊළඟට අපිට ඕනි වෙනවා මද රස්නේ වතුර. ඉතින් මද රස්නේ වතුර ටික ටික එකතු කරලා පිටි මිශ්‍රණය මේ විදිහට කලවම් කරගන්න. මද රස්නේ වතුර කියන්නේ අපිට අත දාලා බැලුවහම අතට ලා රස්නයක් දැනෙන වතුර. ඉතින් වතුර ටික ටික එකතු කරලා මේ විදිහට පිටි ඩෝ එක අනා ගන්න. එකපාර ගොඩාක් වතුර එකතු කරගන්න එපා. මේ විදිහට පිටි ඩෝ එක අනාගත්තට පස්සේ මම ස්පැචුලා එක අයින් කරලා අතින් පිටි ඩෝ එක අනා ගන්නවා. මේ විදිහට හොඳට පිටි ටික එක ගුලියකට අනාගත්තට පස්සේ විනාඩි 3ක් 4ක් වගේ මේ භාජනයේම තියාගෙන පිටි ටික මේ විදිහට නීට් කරගන්න. මෙන්න මේ වගේ. දැන් මම මේ විදිහට අතේ පොල් තෙල් ටිකක් ගාලා ඩෝ එක වටේට මේ විදිහට පොල් තෙල් ටිකක් ගා ගන්නවා. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ භාජනයේම තවත් පොල් තෙල් ටිකක් ගාලා ඊට පස්සේ මේ විදිහට පිටි ඩෝ එක රවුමට හදාගෙන භාජනය ඇතුලෙන් තියලා විනාඩි 30ක් 40ක් වගේ කාලයක් මේක පිපෙන්න තියාගන්න. පිඟානකින් දැන් වහලා මම මේක පිපෙන්න තියාගන්නවා. ඒ අතරෙදී මේකට ඕනි බිත්තර දෙක මේ විදිහට භාජනයකට කඩාගත්තා. ඒකට රසායනික ලුණු එකතු කරගන්න. මම ලුණු තේ හැඳි කාලක් වගේ එකතු කරලා මේ විදිහට හැන්දකින් හරි ගෑරුප්පුවකින් හරි හොඳට බිත්තර ටික ගසා ගන්න. දැන් ඒකත් පැත්තකින් තියාගත්තා. ඉතින් පිටි ටික දැන් පිපිලා තියෙන්නේ. මට මේක පිපෙන්න පැයක් විතර ගියා. මොකද මේ දවස්වල අපේ පැත්තට පොඩ්ඩක් සීතලයි. ඒ නිසා පැයක් වගේ කාලයක් යනකොට තමයි පිටි ටික පිපුණේ. දැන් අතින් පොඩ්ඩක් තද කරලා මේකේ තියෙන වාතය අයින් කරගන්න. ඊළඟට මම මේ විදිහට පිටි ඩෝ එක අතට අරගෙන මේක මේ විදිහට ලස්සනට බෝල කරගන්නවා. මෙන්න මේ වගේ. ඊළඟට ටිකක් ඉඩ තියෙන ලොකු පෑන් එකක් අරගෙන ඒකේ පොල් තෙල් ටිකක් ගාලා සූදානම් කරගන්න. ඊළඟට පොල් තෙල් ගාගත්ත පෑන් එක ඇතුලින් මම මේ හදාගත්ත පිටි ඩෝ එක මේ විදිහට තියාගන්නවා. දැන් මේක අපි තුනී කරගන්න ඕනි. තුනී කරගනිද්දී ඔයා මතක තියාගන්න මේක මෙන්න මේ විදිහට මැද්දෙන් මුලින්ම මේක තද කරගන්න. මැද වලක් වගේ හදාගන්න ඕනි. ඒ නිසා මේක තුනී කරගන්නකොට මැදින් තමයි මේක තුනී කරගන්න පටන් ගන්න. මෙන්න මේ වගේ මැද්දෙන් තුනී කර කර වටේට යන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ මැද වලක් වගේ හදාගන්න පුළුවන්. ඊළඟට මේකේ ධාරි මෙන්න මේ විදිහට පොඩ්ඩක් පැතලි කරලා ටිකක් උඩට උස්සලා හදාගන්න. මොකද අපි දාන බිත්තර මිශ්‍රණය එතකොට මේකෙන් අහකට යන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ වගේ වටේ ධාරය පොඩ්ඩක් උඩට උස්සලා අතින් හදාගන්න. දැන් මම මේක ලිපෙන් තියාගත්තා. දැන් ලිපේ අඩු ගින්දරේ මම මේක තප්පර 30ක් විතර වගේ එක පැත්තක් පුච්ච ගන්නවා. තප්පර 30ක් වගේ පුච්ච ගත්තාම ඇති. ඊට පස්සේ මම මේක අනිත් පැත්ත හරවගත්තා. දැන් ඒ පැත්ත විනාඩියක් විතර ලස්සන රන්වන් පාටක් එනකම් පුච්ච ගන්න. ඒ විදිහට මේ පැත්ත හොඳට ලස්සන පාටකට පුච්ච ගත්තට පස්සේ තමයි ආයි මේක අනිත් පැත්ත හරවන්නේ. ඊළඟට මේ පැත්තේ මම මේ විදිහට පොල් තෙල් ටිකක් ගා ගන්නවා. ඉතින් මේ වෙලාවේ මේකේ අර අපි කලින්ම පුච්චගත්ත පැත්ත ආයි පිච්චෙන්න තියලා තියෙන්නේ. ලිපේ ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා. අඩු ගින්දරේ මේ පැත්ත ඔහොම පිච්චෙන්න තියාගන්න.
ඒ අතරෙදී අර පොල් තෙල් ගාගත්ත ටිකට මම මේ බිත්තර සාරු මිශ්‍රණය එකතු කරගන්නවා. හැම තැනටම යන විදිහට බිත්තර මිශ්‍රණය එකතු කරගන්න. ඉතින් ලිප ඔන් කරලා තියෙද්දිම තමයි මේ දේවල් මේ විදිහට කරගන්නේ. ඉතින් මම සොසේජස් ටිකක් පොඩියට කපලා මාළු මිරිස් තක්කාලි රටලුණු වගේ ගෙදර තියෙන දේවල් ටිකක් අරගත්තා මේක සරස ගන්න. ඉතින් මේ හැමදේම අවශ්‍ය නැහැ. සොසේජස් හිම තියෙනවා නම් එකතු කරගන්න නැත්නම් මේ තියෙන දේවල් වලින් ඔයාට මේක මේ විදිහට සරස ගන්න පුළුවන්. දැන් මේක උඩින් මම ලුණු කුඩි ටිකක් ගම්මිරිස් කුඩු ටිකක් ඊළඟට කෑලි මිරිස් ටිකක් ඉහ ගන්නවා. ඒක ඔයාගේ රස අනුව එකතු කරගන්න. දැන් පියනකින් වහලා ඔයාට පුළුවන් මේක විනාඩියක් විතර සාමාන්‍ය ගින්දරේ පුච්ච ගන්න. එහෙම විනාඩියක් විතර ලිපේ තිබ්බට පස්සේ ඔයාට පේනවා බිත්තර ටික හොඳට දැන් තැඹිලා තියෙන්නේ. මේ අපි හදාගත්ත බන් එකත් ලස්සනට තැඹිලා තියෙනවා. ඉතින් දැන් මම මේක ලිපෙන් අයින් කරගත්තා. ඊළඟට ඔයාට පුළුවන් මේක අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා ගන්න. ඉතින් මේ තියෙන විදිහට කෑලි කපා ගත්තට පස්සේ සාමාන්‍යයෙන් ගෙදර 3-4 දිනකට බඩ පිරෙන කන්න ඔයාට මේ ප්‍රමාණයෙන් හදා ගන්න පුළුවන්. ඉතින් හරියම ලේසි වගේම ගොඩාක් රසයි. ඔයත් ගෙදරදී හදලා බලන්න. රස කොහොමද කියලාත් කියන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. හැම දිනාටම සුබ දවසක්.